අර එක කියවමනක් තියෙනවා මේ ෂේක්ස්පියර්ද කොහෙද කියලා තියෙන්නේ. අපි රෝස මලට රෝස මල කියන්නේ නැතුව වෙන මොකක් හරි නමක් කිව්වත් ඒකෙන් ඒ දෙයට හානියක් වෙන්නේ නැහැ. ඒක ඔයාගේ කියලා පොතක තිබුණ කවියක් කරපු පළවෙනි අවස්ථාවේ. වරදිනවා කියන්නේ හරියනවා කියන එකට කියන තවත් නමක් කියනවා කියන්නේ. අපි හැමෝටම වරදිනවා දේවල්. එහෙම තමයි ජීවිතය කියන්නේ මේ හැමදේම හරි ගිහින් එහෙම යන ගමනක් නෙමෙයි. එහෙනම් අපි ඒකට ජීවිතය කියලා කියන්නේ නැහැ. ජීවිතය කියලා කියන්න ඕනෙත් නැහැ. අපි හැමෝටම වරදිනවා. ඒක දේවල්. එහෙම තමයි ජීවිතේ. ආදරේ දෙයිනවසු ආදරේ බවනු කිජමි ආදරේ දෙයිනවසු අයිබෝන් අබි අයිබෝන් හිතවතා. FM අබි. එහෙම නේද? ඔයාගේ ගොඩක් රසිකයෝ ඔයා වඳුරන්නේ. අනිවාර්යෙන්ම FM අබී කියන නම. FM අබි. තවත් ඒගොල්ලෝ ඔයා වඳුරන නම් තියෙනවා. නැහැ. මේක තමයි මාව දන්න නම. ඔරිජිනල් නමවත් ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. කමක් නැහැ නේද? FM අබි කියලා ඒගොල්ලෝ දන්නවා. ඔව් අනිවාර්යෙන්. මොන නමින් වුණත් ඒගොල්ලෝ දන්නේ ඔයාව නම්. නම් මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. අදාළ. අර එක කියවමනක් තියෙනවා මේ ෂේක්ස්පියර්ද කොහෙද කියලා තියෙන්නේ. අපි රෝස මලට රෝස මල කියන්නේ නැතුව වෙන මොකක් හරි නමක් කිව්වත් ඒකෙන් ඒ දෙයට හානියක් වෙන්නේ නැහැ නේ. ඒක හරි. අන්න ඒ වගේ තමයි. එතකොට මේ අබී මට මතකයි මීට අවුරුද්දකට නෙමෙයි. නෑ අවුරුද්දක් නෙමෙයි අවුරුදු දෙකක් විතර. දෙකකට විතර කලින් මේ TikTok එකෙන් මේ මට මැසේජ් එකක් එනවා. මම ඔයාගේ මේ කවිය වොයිස් කරාට කමක් නැද්ද කියලා. අවුරුදු දෙකකට විතර කලින් කවුලක් නැහැ මචං. ඒවා කියනවා නෑ මම මේ කවිය කාගේද කියලා දානවා. ක්‍රෙඩිට් දෙනවා කියලා. ඊට පස්සේ මේ ඔයා එක හරිය ලස්සනට කියනවා. අවුරුදු දෙකකට විතර කලින්. අනිවාර්යෙන්. එතකොට මේ අබ්දුල්වත් මිනිස්සු වැඩි අඳුරන්නේ නැහැ. අබ්දුල්ට වඩා අබිව පිරිසක් අඳුරගෙන හිටියද කොහෙද ඒ කාලේ මට මතක නැහැ. කොහොම හරි මේ අද ඉන්න අබි එදා ඉන්න අබි දිහා හැරලා බැලුවාම අබිට මොකද හිතෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. ඒකට උත්තර දෙනවා නම් අබ්දුල් අපේ ජීවිතේ අර ඔයා කියනවා සමහර තැන්වලදී ටර්නින් පොයින්ට් එකක් හම්බ වෙනවා. 2023 අවුරුද්දෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. මම හිතන්නේ ඔයාගේ පොතක තිබුණ වචන ටිකකට මම වොයිස් කරන්නේ 24 මට මතක විදිහට. ඔයා කිව්වත් වගේ ඒ වෙනකොට මාව මම හිතන්නේ මිනිස්සු 20000ක් විතර ලංකාවේ මිනිස්සු 20000ක් විතර මාව දන්නවා. ඉතින් මම හිතනවා මම කියන මිනිස්සයාට ලොකු වටිනාකමක් හම්බුනේ අර අබ්දුල් උමර් සහන් කියන මිනිස්සයාගේ පොතක තිබුණ එක කවියක් නිසා. ලොකු පවර් එකක්. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක අද මම ඔයාට මේ විදිහට දෙනවා. ඇත්තමයි අබ්දුල් මේ කතාවේ ආරම්භය හරි සුන්දර එකක් නෙවෙයි. එදා මම සුන්දර නැහැ. ඔයාගේ කතාවෙත් ඔයා සුන්දර නැහැ. පටන් ගත්ත තැන සුන්දර නැහැ. ඉතින් මගේ කතාවෙත් එහෙමයි. මෙහෙම ආපු ගමන තමයි අද මේ ඉන්නේ. එදා මම අද මම සම්පූර්ණයෙන්ම වෙනස් කියලා කියන්න පුළුවන් කියලා හිතෙනවා. ඔයා කිව්වනේ අර මේ මගේ කවියක් තිබ්බා. ඒ කවිය යම්කිසි විදියකින් මේ ඔයාටත් බලපෑවා කියලා. අනිවාර්යයෙන්. ඔයාට මතකයිද ඒක මේ අවස්ථාවේ? ඔව් කියමු අපි. ඔව් මං හිතන්නේ ඔයා ඔව් කියලා කිව්වොත් මං ඊට පස්සේ ඔයාගෙන් ඔයාට කියනවා ඒ කවිය පුළුවන් නම් අනේ කරුණා කරලා මෙතනදි කියන්න. ඔව් අනිවාර්යෙන් අපිට පුළුවන් වෙයි. අපි පොඩ්ඩක් ඔයාගේ- වීඩියෝ නතර කරමුද? මට කවිය මතක නැහැ. කවිය මතක නැහැ කියන්නේ මේ මොන කවියද මම මුලින්ම කරේ කියලා මතක නැහැ. ඔව් අනිවාර්යෙන්ම අබ්දුල් ඒ කියන්නේ ඒ කවිය අමතක වෙන්නේ නැහැ මට ලේසියෙන්. මොකද ඔයාගේ කියලා පොතක තිබුණ කවියක් කරපු පළවෙනි අවස්ථාවේක. අද ලංකාවේ ලෝකයේ මිනිස්සු ගොඩක් දෙනෙක් දන්න කවියෙක්ගේ මම කරපු පළවෙනි කවිය. ඉතින් මම මේක මෙහෙම කියන්න. සංසාරයක් වුණත් කම් නැහැ. අත්බැඳන් අපි ඇවිදිමු. නවතින්න ඕන තැන ආවම හොඳම යාළුවෝ කියලා නවතිමු. ඇත්තටම මේ මගේ කවිය ඔයාගේ කටහඬින් මෙහෙම මේ දැන් මට අහන්න හම්බෙච්ච එක මාරයි. එක වෙනස්. ඔයාගේ ඒ දේ වෙනස්. ඇත්තට මේ නිසාම වෙන්න ඇති මිනිස්සු ඔයාට ආදරය කරන්නේ. ඒ කියන්නේ මගේම කවිය මට ඇත්තට වෙනම විදියකින් ෆීල් වෙනවා. අනිවාර්යයෙන්. ඔයා එහෙම කියත්. මට හරි සතුටුයි. ඒ කියන්නේ එදා මැසේජ් එකක් දාලා ක්‍රෙඩිට් එක දෙන්නම් කියලා කතා කරපු ඒ කවියා අද මගේ ඉස්සරහ තියාගෙන මේ විදිහට මට ඔයාගේ වචන කියන්න ලැබීම සතුටක්. ඒක මේ අභි මෙහෙමයි. හරිද මේ ඉලක්ෂ ජයවර්ධන එක කවියක් තියෙනවා. ඒ කවිය එක තැනකදී මෙන්න මෙහෙම කොටසක් එනවා. අහම්බේ කියන්නෙම හරි දරුණු සැලසුමක කොටසක්. ඒක හරි. මට හිතෙනවා ඒක එහෙමයි කියලා. මාත් හිතනවා.
එදා එහෙම මැසේජ් එකකින් කතා කරපු අපි දෙන්න අද මෙහෙම සම්මුඛ වෙලා මූණට මූණ කතාවක් කරනවා. අනිවාර්යෙන්. ඒක ඇත්තටම හරි පුදුම කාරණයක්. අනිවාර්යෙන්ම. මේ කතා බහ නිසා ඕගොල්ලන්ට යන්න තියෙන ගමන සමහර විට යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඔයාලට යා ගන්න බස් එක නැති වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන්. හැබැයි එහෙම තියෙද්දි මම ඕගොල්ලන්ට යන්න දෙන්න නැතුව අල්ලගෙන මේ වැඩේ කරනවා. මම හිතනවා මේක වටිනා අවස්ථාවක්. සහ මම ආසා මේ ලංකාවේ මේ වෙනකන් කවි ලියන මිනිස්සු මම ගොඩක් දැකලා තියෙනවා. මේක මගේ හදවතට දැනෙන දේ. කවි ලියන මිනිස්සු. මම වැඩිපුරම කවි කියවලා තියෙනවා නම් අබ්දුල් ඒ ඔයාගේ. ඒක සතුටකට කාරණයක්. සහ ඔයාගේ ඉස්සරහ මෙහෙම කියන්න ලැබීම. ඉතින් ඒක අර ඔයා මට කියලා මම ඔයාට ඒක කියවනවා ඒක නෙමෙයි. ඇත්තටම හදවතට දැනෙන කාරණේ නම් ඔයා තමයි මගේ ජීවිතේ මම දැකපු අත්දැකීම් හරි ලස්සනට වචන කරපු එක මිනිස්සයා. මම උඩම තියන්නේ. ඒක අපි මේ මට දරා ගන්නත් බැරි තරම් වගේ මට දැනෙනවා. කවුරුත් මට ආදරෙයි කියලා කියනවා. අනිවාර්යයෙන්. දෙවෙනි ප්‍රශ්නේ. මට හිතෙනවා ආ චුට්ටක් අමාරුයි දාන්න. මම අබීට කිව්වොත් මෙහෙම. අබී ආදරය ගැන කතා කරනවා. ආදරය ගැන දේවල් කියනවා. අර ලස්සනට ආදරය ගැන දේවල් වගේ ආදරණීය කටහඬින් රසිකත් එක්ක බෙදා ගන්න. අබී දකින්න විදියට ආදරය කියන්නේ මොකක්ද? ආදරේ විදියට පවතින්න නම් ආදරය ඇතුලේ තියෙන්න ඕන දේ මොකක් කියලාද අපි හිතන්නේ? සරල උත්තරයක්ද? ඔයා කැමති විදිය. අපි සරල උත්තරෙන් පටන් ගමු. හා මං හිතනවා අබ්දුල් ආදරය ගැන ගොඩක් ලියලා තියෙන මිනිස්සෙක්. මං ආදරය ගැන ගොඩක් දේවල් කියලා තියෙන මිනිස්සෙක්. ඉතින් මං හිතනවා ආදරේදී මම දකින විදිහට පළවෙනිම තැන තියෙන්න ඕනේ තේරුම් ගැනීම. තේරුම් ගැනීමත් එක්ක විශ්වාසය කියන දේ බැඳුනම මං හිතනවා ඔය කියන ආදරය කියන හැඟීම ඇතුලේ මිනිසුන්ට ලස්සන ගමනක් යන්න පුළුවන් වෙනවා. මම දකින විදිහට ඒක තමයි ඇත්ත. ඉතින් ආදරේ මගේ විදිහට සුන්දර හැඟීමක්. එක වෙලාවකදී අපි කරන දෙයක් විතරයි. මම දකින විදිහට. අපි කරන දෙයක්. සමහර විට ඒක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. අපිට හම්බ වෙන කෙනා මත තීරණය වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආදරේ නිර්වචන එකක් දෙන්න මට බෑ. ඔයා නිර්වචන ගොඩක් දීලා තියෙන මිනිස්සෙක් නිසා මම හිතුවා දෙක තුනක් ඔයාට දුන්නොත් හොඳයි කියලා. ඒ විදිහට. හොඳයි. අබි මං අබීගෙන් මෙහෙම දෙයක් අහනවා. හරිද? ඒ කියන්නේ මිනිස්සෙක්ට උපදෙසක් දෙන්න ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි ඔයාට දෙන්න පුළුවන් එකම එක උපදෙසක් විතරයි. ඒකේ මිනිස්සගේ ජීවිතේට ඔයා දෙයක් කියනවනේ ඒක වැදගත් දෙයක් වෙන්න එපයි. ඉතින් එහෙම හිතලා දැන් මම මෙතන ඉන්නවා. මම ඔයාට කියනවා මට එක උපදෙසක් දෙන්න. ඔයා හිතන විදිහට මේ ඒක තමයි ඔයාට දෙන්න පුළුවන් වටිනම උපදෙස. කියලා කිව්වොත් ඔයා මොකද්ද මට කියන්නේ? එකයි දෙන්න පුළුවන්. එකයි. ඔයාගේ හිනාව නැති කරන හැමදේම ඔයාගේ ජීවිතෙන් අයින් කරලා ඔයාගේ හිනාව පරිස්සම් කරගන්න. ඇත්තටම මේක සෑහෙන්න මං හිතනවා වටින උපදෙසක් සහ මිනිස්සු ගොඩක් දුරට ඒක ගැන වැඩි හිතන්නෙත් නැහැ. ඒක හරි. සමහර දේවල් අපි අල්ලගෙන තියාගෙන ඉන්නවා. බදලා අල්ල ගන්නවා. අනිවාර්යයෙන්. සමහර දේවල් මේ අයින් වෙලා යන්න උත්සාහ කරද්දි සමහර දේවල් අතහැරෙද්දි අපි ඒවායේ ආයෙ එල්ලි ඉන්නවා. ඒක හරි. අපේ හිනාව ඒ දේවල් නැති කරලා දාද්දි අනිවාර්යයෙන්. දැනම. ඉතින් මං හිතනවා මිනිස්සෙක්ට දෙන්න පුළුවන්. මං හිතනවා මිනිස්සෙක්ව ලස්සන කරන සහ මිනිස්සෙක්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක් හිනාව. මොකද කඳුළු හංගන්න පුළුවන් එකම දේ හිනාව. කඳුළු ඇතුලේ තිබුණත් හදවතින් එළියට ආවත් මේ කොයි විදිහට සිද්ධ වුණත් මේදී මම විශ්වාස කරනවා හිනාවකට පුළුවන් මිනිස්සෙක්ව ජීවත් කරන්න. ඒක පරිස්සම් කරගන්න. මේ මොහොතේ ඉතරයි රහම. අනිවාර්යයෙන්. මම වගේ ප්‍රශ්න කීයක් යවුවද? 3යි. 3ක් යවුවද? තීයනේ. තව දෙකයි ඉතුරු. අනිවාර්යයෙන්. මම මෙහෙම ප්‍රශ්නයක් යවුවොත්. මං අබීගෙන් අහනවා අබී කියන්නේ කවුද කියලා. ඔයා මොකද්ද මට දෙන උත්තරේ? අබී කියන මිනිස්සයා. අබී කියලා කියන්නේ සමාජයක් දකින විදිහට ආදරය ගැන මහා ලොරිටෝක් දෙන ලොරිටෝක් කිව්වට වේ ආදරණීය වදන් වගේ කියලා අපිට ගන්න පුළුවන්. අපි අර මිනිස්සු සමහරක් මිනිස්සු හඳුන්වන විදිහ සමහරක්. සමහරට වාටත් ඒ විදිහට කියලා ඇති සමහරක් තැන්වල ඔයාගේ කවි දකින නෙගටිව් වයිබ් එකේ ඉන්න මිනිස්සු. සමහර කියන්නේ අපි හැමෝගම ජීවිතය ඇතුලේ එහෙම ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ විදිහට. ඉතින්
මම හිතන්නේ මම කියන මනුස්සය වාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත් මම කියන්නේ සරල මනුස්සයෙක් සහ මිනිස්සුන්ගේ හදවත් වෙනුවෙන් මිනිස්සුන්ගේ හදවත පරිස්සම් කරන්න ඕන කියන තැන වචනයක් කතා කරන මනුස්සයෙක්. වචන කියන මනුස්සයෙක්. අභිගෙන් මං අහන්න යන පස්වෙනි ප්‍රශ්නේ. අභි දන්නවා මේක අපි ෂෙඩියුල් කරලා යන වැඩක් නෙමෙයි. අනිවාර්යෙන්. අහන්න ඕන ප්‍රශ්න මොනවද කියන එක මගේ ඔළුවේ නැහැ. කියන්න ඕන උත්තර මොනවද කියන එක මගේ ඔළුවේ නැහැ. මම ඔයාලට ප්‍රශ්න ටික දීලා මේ උත්තර ටික දෙන්න ස්ක්‍රිප්ට් කියලා එකට එකක් මේ නැහැ. දේවල් සිද්ධ වුණේ නැහැ. මේ දේවල් ගලාගෙන යන විදිය අනිවාර්යෙන්. ඒ දේවල් එහෙම තමයි. ඒ කියන්නේ ජීවිතෙත් ගලාගෙන යනවා. ඒක හරි. ඒ වගේ තමයි අපේ සංවාදෙත් ගලාගෙන යනවා. ඉතින් මේ ඊළඟට අභිගෙන් අහන්න ඕන ප්‍රශ්න හිතන ගමන් තමයි මම මේ එක එකව ගියේ ඉන්නේ. අන්තිම ප්‍රශ්නේ මං කැමති අනිවාර්යෙන් මං හිතනවා මාව කොහෙදෝ තැනක අතරමං කරන්නේ නැති වෙයි. අබ්දුල් ගොඩක් වෙලාවට මම දැකලා තිනවා අබ්දුල් කියන මිනිස්සයා මිනිස්සුන්ව කොහෙදෝ තැනක අතරමං කරනවා. හැබැයි හරි තැනට අරගෙන එනවා. අපි බලමු. හැබැයි මට හිතෙනවා අබ්දුල් කියන මිනිස්සයා මිනිස්සුන් එහෙම කොහෙදෝ තැනක අතරමං කරත් අභි කියන මිනිස්සයාව එහෙම ඉච්චර ඉක්මනට සහ කොහොමදවත් මට අතරමං කරගන්න බැරි වෙයි කියලා. මොකද මේ අභිගේ වචන ඇතුලේ ගොඩක් මිනිස්සු අතරමං වෙනවා සහ කැමැත්තෙන්ම අතරමං වෙනවා. අනිවාර්යෙන්. මොකද මේ වචන මේ මිනිස්සුන්ට සැනසීමක් සහනයක් කියන නිසා. ඉතින් අභි මම මෙහෙම දෙයක් වගේ අහන්න. ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයාට මෙහෙම අවස්ථාවක් හම්බ වෙනවා. ඔයාට යම්කිසි එක දෙයක් තෝරගන්න පුළුවන්. එක දෙයයි. ඒ දේ ජීවිතය අවසන් වෙනකම් ඔයාට තියෙනවා. ඒ දේ කොයි වෙලාවකවත් අහිමි වෙන්නේ නැහැ. හැබැයි එක දෙයයි. ඒ දේ අනිවාර්යෙන්ම තියෙනවා කියලා කිව්වොත් ඔයා මොකද්ද තෝරගන්නේ? සහ ඇයි? ඕනම දෙයක්. ඕනම දෙයක්. හැබැයි එකයි. එක දෙයයි. මගේ හදවත. හදවත. ජීව විද්‍යාත්මකවද එහෙම නැත්නම් හැඟීම් බරවද? හැඟීම් බරව. මං හිතනවා අබ්දුල් මම කියන මිනිස්සයා මං කියවනේ 2023ට එනකන් මම සහ 2023න් පස්සේ මම සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සෙක්. හැරොම් ලක්ෂ. හැරොම් ලක්ෂයක්. 23ට කලින් සහ 23 වෙනකන් හිටපු මම ඒ මමට මගේ හදවත මම කවදාවත් ඒ හදවත මට එපා. එතනින් පස්සේ මගේ හදවත මන් දන්නේ ඒක වෙනස් වුනේ කොහොමද කියලා වෙනස් වෙන්නේ කොහොමද කියලා. නමුත් මං හිතනවා අද මගේ හදවත මේ කියන හැඟීම් නිසා මිනිස්සු දහස් ගාණක් නිවෙනවා. ඒ හැඟීම් අස්සේ ඒ නිසා මං හිතනවා මගේ හදවත තෝරගන්න වගේ හදවත. අනිවාර්යයෙන්. අභි මගේ පොතක් තියෙනවා අබ්දුල් වෙන්න කලින් කියලා. හරිද? එතකොට මට මේ කතාව මෙතනදී මෙහෙම ගලපන්න හිතෙනවා. එතකොට ඔයා තෝරගන්නේ අභි වෙන්න කලින් හිටපු අභිව නෙමෙයි. නෙමෙයි. අභි වුණාට පස්සේ අපි හිටපු වුණාට පස්සේ හිටපු අපි. අභි වුණාට පස්සේ හිටපු අභිගේ හදවත. අනිවාර්යයෙන්. හොඳයි. එහෙනම් අභි මට ඔයාව අසරණ කරන්න තිබ්බ ඔයාව අසරණ කරලා පාටක ඉන්න හැංගිලා තියෙන දේවල් එළියට අරන් එන්න තිබ්බ ප්‍රශ්න පහදෙන් ඉවරයි. අනිවාර්යයෙන්. මං හිතනවා මට බැරි වුණා කොයිතරම් මිනිස්සු ඒ කියන්නේ අතරමං කරත් අසරණ කරලා නැහැ. මේ අතරමං කරලා ඔව්. ඔයාව ඒක කරගන්න අමාරුයි. සහ මම ඒක කලින් දැනගෙන හිටියා. සහ බැරි වුණා. කවන්න නැහැ. කොහොම හරි මේ අපේ සංවාදේ ගලාගෙන ගියා. මගේ ප්‍රශ්න පහ ඉවරයි. ඔයා දන්නවටත් ප්‍රශ්න පහක් තියෙනවා. අනිවාර්යෙන්. ඉස්සරහට අරන් යන්න. ඉස්සරහට අරන් යන්න. ඇත්තටම මේ මගේ ජීවිතේ මට මේ මුලින්ම කියන්න ඕනේ මේක මං ලද වාග්යක් හේතුව අබ්දුල්ගෙන් ප්‍රශ්න කරනවා. මේක ඇත්තටම ටිකක් වෙනස් කතාවක්. මම මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්න මිනිස්සුත් එක්ක කතා කරා. හැබැයි කවදාවත් හිතුවේ නෑ රටක් දන්න ලේඛකයෙක්, කතුවරයෙක්. එහෙම නැත්නම් අර මගේ ජීවිතේ මං අර කිව්ව ඉස්සලා තැනක තියනවා කියලා. ඒ මිනිස්සයාගෙන් මට මෙහෙම ප්‍රශ්න කරන්න හම්බෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. ඇත්තටම මේක සෑහෙන ලොකු සතුටක්. ඉතින් පළවෙනි ප්‍රශ්නේ. මේ පොත් හැම එකකම තියෙන්නේ වාගේ අත්දැකීම්ද? අත්දැකීම්. ඒක මෙහෙමයි අපි. ඒ කියන්නේ ඔය පොත් හැම එකකම තියෙන හැම අත්දැකීමක්ම මගේ නෙවෙයි. හැබැයි හැම අත්දැකීමක්ම මගේ නෙවෙයි කියලා කියන්නත් මට පුළුවන්කමක් නැහැ. මගේ හැබැයි මගේ නෙවෙයි. වාගේ හැබැයි වාගේ නෙවෙයි. ඕකේ. ඉතින් හරි. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ ආදරේ. ආදරේ. ආදරේ කිව්වහම අබ්දුල් මතක් වෙන මිනිස්සු පිරිසක් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලයි. අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ආදරේ කිව්වහම අභි මතක් වෙන මිනිස්සු පිරිසකුත් මේක බලයි. අනිවාර්යෙන්ම. ඉතින් ආදරේ මම නිර්වචන කිහිපයක් දුන්නා. ඔයාට දැනෙන විදිහට මේ පොත් ඔක්කොගෙම එකතුවක් විදිහට ගත්තොත් ඔයා දකින විදිහට ආදරේ කියන්නේ මොකක්ද? අභි මේ ගමව අමාරුවේ දානවා. මොකද මේ
මම මීට කලින් සෑහෙන වතාවක් කියලා තියෙන දේවල් ටික කායවාරක් මම කියන්නම්. එක්තරා කාලෙක ජීවිතේ වට කලින් ඇහෙන්න ඇති අසිමුත් එක්ක රෙකෝඩ් කරපු එකේදී මම මේක කිව්වා. එහෙම තමයි සමහර දේවල් මේ කොයිතරම් කිව්වොත් ආයෙ ඇදලා ගන්න වෙනවා. ඒක හරි. එහෙම තමයි. එහෙම ආයෙ කතා කරන්න තරම් වටින දේවල් තියෙනවා ජීවිතේ. මේ ලෝකේ අනිවාර්යෙන්ම. ඉතින් මේ එක්තරා කාලෙක මම හිතාගෙන හිටියා ජීවිතය කියන්නේ ආදරයට. ආදරය කියන්නේ ජීවිතේට. අපි ජීවත් වෙන්නම ආදරය කරන්න කියලා. දැන් මං එහෙම හිතාගෙන නැහැ. හැබැයි මේ මම එක්තරා කාලෙක එහෙම හිතාගෙන හිටියා. ඊට පස්සේ ඒත් මං ආදරේ කියන පොතේදී අන්තිමට මම කියනවා මේ දේවල් කොහොම වුණත් ආදරේ කියන්නේ ආදරේම තමයි. ඔය ආදරේ කරන විදිය වෙනස් ඇති. මං ආදරේ කරන විදිය වෙනස් ඇති. ඔයාට ආදරේ දැනෙන විදිය වෙනස් ඇති. මට ආදරේ දැනෙන විදිය වෙනස් ඇති. හැබැයි ආදරේ කියන්නේ ආදරේම. ඉතින් අපි මේ ආදරේ කියන්නේ ආදරේම තමයි. ආදරය කියන්නේ ආදරය. එච්චරයි. හරි දක්ෂයි. ප්‍රශ්න වලින් ප්‍රශ්න බලන්න. වලින් පැනලා යන්න. අපි එහෙම කියමු. ඉතින් එහෙම වුණොත් මට හම්බ වෙන අවසාන ප්‍රශ්න තුන මේ වෙනකොට දෙකක් අහලා ඉවරයි. අපි ගමු පිස්සෙකුගේ ආදරේ තාම දන්නේ නැහැ ඔයා. මම අබ්දුල්ගේ ආසම කරන වචන පෙළක්. මේ කවියට පාදක වෙන සිද්ධිය. මේ කවියට පාදක වෙන සිද්ධිය. කවදා හරි දවසකදී මේ මගුල් කියවයි. ඔයාටත් හිතුණොත් මම පිස්සෙකයි කියා. අද වගේ මෙදාටත් තියමි කවියක ලියා පිස්සෙකුගේ ආදරේ තාම දන්නේ නැහැ ඔයා. ඉතින් මේකට පාදක වෙන සිද්ධිය කොහෙදවත් කතා කරලා නැහැ. කතා කරන්න හිතාගෙන හිටියෙත් නැහැ. ඒත් අපි එහෙම ඇහුවාම මට හිතෙනවා කතා කරා නම් ඒක අවුලක් වෙන එකකුත් නැහැ. කතා කරලා යුතුයි වගේ එකක්. අනිවාර්යයෙන්. කතා කරාට අවුලක් නැහැ. ඉතින් මේ ඔකට හේතු වෙන සිද්ධිය මෙන්න මේ වගේ. ජීවිතේ එක්තරා කාලෙක මං ආදරය කරනවා. ඒක පාර්ශවිකව. හරි. මගේ හිතේ අර ආදරය කියන දේ තියෙනවා. හැබැයි මේ ඒක ඇති වෙන්නේ අපි අර පරිණත වෙලා ජීවිතය ගැන තේරුම් අරගෙන ජීවිතය කියන්නේ මේකයි කියලා දැකලා මිනිස්සු මොන වගේද කියලා දැකලා අත්දැකීම් ලැබලා මෝරපු ඒ කියන්නේ අපි දැන්ටමත් මෝරලා නැහැ ඇත්තටම. අනිවාර්යයෙන්. එහෙම කියන්න බෑ අපිට. අපි හැමදාම දේවල් ඉගෙන ගන්නවා. ඒ වුණත් මේ සෑහෙන මේ මං කියන්නේ බරක් පතලක් ඔළුවේ තිබ්බේ නැති කාලෙක. ජීවිතේ ප්‍රශ්න ගැන අවබෝධයක් තිබ්බේ නැති කාලෙක තමයි ඒ කියන හැඟීම මම වෙලා ගන්නේ. ඉතින් මේ ඒ හැඟීම ඇතුලේ මම ඉද්දි එතකොට සමහර ඒ වගේ කාලෙකදී අපි දන්නවා මේ අපිට අපි වෙනුවෙන් තීරණ ගන්නත් බෑ. බෑ ඒක හරි. අපිට අපි වෙනුවෙන් අපි අපේ වුණත් අපිට අපි වෙනුවෙන් තීරණ ගන්න බෑ. සෑහෙන බාධා තියෙනවා, සීමා කිරීම් තියෙනවා, නීති තියෙනවා. දැන් බලද්දි අපේ ජීවිත ඇතුලේ ඒවා නැහැ. අපි නිදහස්. අපි නිදහස්. ඒක හරි. හැබැයි මේ මට හිතෙනවා ඇත්තටම දැන් නිදහස්ද කියලා. යම් කිසි නිදහසක් මේ කාලට වඩා ඒ කාලෙදී තිබුණා වගේ දේකුත් හිතෙනවා. ඒක හරි. හැබැයි කොහොම හරි අර කියන සීමා නම් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක කොහොම හරි මගේ හිතේ දෙයක් තියෙනවා. ඉතින් ඒ දේ ඇති වෙන්නේ ඇයි කියලා මම දන්නෙත් නැහැ. කොහොම හරි ඒ කාලය තුලදී මම සෑහෙන්න ලියනවා. සෑහෙන්න දේවල් ලියනවා. ඉතින් ලියලා සෑහෙන්න එකතු කරනවා. ඒවැ සමහර ඒවා මේ වෙද්දි පාඨකේ වැළඳගෙන තියෙනවා. තවත් සමහර දේවල් තියෙනවා කවුරුත් වැළඳ නොගත්ත ආයේ මටවත් හොයාගන්න බැරි වෙන විදියට නැති වෙලා අතීතයේ විසින් ගිලගත්ත දේවල් නැති කරපු දේවලුත් තියෙනවා. හොඳයි. ඔයා ඒකත් එළියට ගත්තා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි මම කියන්නේ. කවදා හරි දවසකදී මේ මගුල් කියවලා ඔයාට කවදා හරි මේ හැමදේම කියවන්න හම්බෙලා ඔයාටත් හිතුනොත් මම පිස්සෙකයි කියා. මම පිස්සෙක් කියලා ගොඩක් කට්ටියට දැන් හිතෙනවා. අනිවාර්යයෙන්. යාළුවන්ට එන්න පුළුවන් සහ ඒ අදාළ අවස්ථාවේදී අපි වටේ ඉන්න මිනිස්සුන්ට මම පිස්සෙක් කියලා හිතෙනවා. ඉතින් ඔයාටත් එහෙම හිතෙනවා නම් අද වගේ මෙදාටත් තියමි කවියක ලියා. අද වගේ මගේ දාටත් කවියක ලියන්න. පිස්සෙකුගේ ආදරේ. තාම ගන්නෑ ඔයාගේ. ඒකයි මට දෙන්න දෙන උත්තරේ. හරිම හරවත් විදිහට මම හිතනවා ඒ ප්‍රශ්නට නම් උත්තරේ හරියටම ආවා. පැනලා ගියේ නෑ ඔයා. හරි ලස්සනට උත්තරේ දුන්නා. ඉතින් ඇත්තටම අබ්දුල් ඒක එතකොට ඔයාගේ ජීවිතය අත්දැකීම. ඔව්. වෙන්න පුළුවන් කියන්න බෑනේ මම දැන් උත්තරය දීලානේ දීලා. ඉතින් එතකොට දැන් ආදරවන්තෙක්ද? ඔයාට ඔය ප්‍රශ්නේ අහන්න හිතුනේ ඇයි? මට ඇත්තටම හිතුණා දැන් සාමාන්‍ය දැන් අබ්දුල්ට වයස
22ක් දෙකක් වගේ 22ක් මගේ වයස. ඒක මං හිතනවා දැන් මෙච්චර හැඟීම් ගොඩක් එකතු කරපු මිනිස්සයා දැන් ලස්සනට ආදරය කරන්න දන්නව ඇති. වෙච්ච වැරදි අඩුපාඩු තියෙන්නේ නැති ජීවිතය. අපි හැමෝගෙම ජීවිතවල අපි හැමෝම මිනිස්සු අර කතාවකට කියන්නේ නේද? අපිත් කාගේ හරි කතාවක වැරදිකාරයෝ. ඇත්ත. ඉතින් අන්න ඒ වගේ අපේ තිබුණ වැරදි හදාගෙන දැන් ආදරය කරනවා. මම ටිකක් දීර්ඝ උත්තරයක් දෙන්නම්. ඊට කලින් හැබැයි මේ මම ආයෙ ගන්නවා මගේ කිම්මට සමා වෙන්න කියන පොත. අනිවාර්යෙන්. මොකද අපි කිව්වනේ මේ කාගේ හරි කතාවල අපි හැමෝම වැරදිකාරයෝ කියලා. මේ පොත පටන් ගද්දී මම මෙහෙම වාක්‍යයක් දාලා තියෙනවා. අපිට සමහරු ගැන පිස්සුවෙන් වගේ මතක් වුණාට ඒ අයට අපි ගැන ගාණක්වත් නැහැ. මේ පොත මම ඉවර කරන්නේ මෙහෙම තැනකින්. අපිව පිස්සුවෙන් වගේ මතක් වෙන සමහරු ගැන අපිට ගාණක්වත් නැහැ. අන්න එමය පටන් ගැනීමයි අවසානයේ මම ඉවර කරන්නේ. ඊට පස්සේ මේ මම තව මේක ඇතුලේ තියෙන එක තැනකට එන්නම්. ඒකෙදි එක්තරා තැනක මම මෙහෙම කියනවා. ඒ කියන්නේ පෙරවදනේ අන්තිමට මම මෙහෙම කියන්නේ. ඔයාට ආදරය කරන. ඔයා වෙනුවෙන් ඕනම දෙයකට ඉන්න. ඇත්තටම ඔයා විදියටම පිළිගන්න මිනිස්සෙක්ව කවදාවත්ම මගේ ඇරෙන්න දෙන්න එපා. ඒක නා ඔයාගේ පවුලේ කෙනෙක් වුණා, නෑදෑයෙක් වුණා, යාළුවෙක් වුණා, ආදරය කරන කෙනා වුණා. එහෙමත් නැත්තම් මට එයා එක්ක තිබුණා වගේ නමක් දන්නේ නැති වැදීමක් වුණා. එයාව පරිස්සම් කරගන්න. ජීවිතේ ගොඩක් වෙලාවට අපි කරන්නේ අපිට ඇත්තටම ආදරය කරන අයව රිද්දන එක. අපිට ඇත්තටම ආදරය කරන මිනිස්සුම නැති කරගෙන කිසිම වැඩකට නැති බැඳීම් පස්සේ දුවන එක. අන්තිමටම මගේ ඇරුණ දේවල් ගැන හිත දුක් වෙන එක. තමන් කරපු දේවල් ගැන තමන්ම පස්සේ පසුතැවෙන එක. ඉතින් මම ඔයාලට කලින්ම අනුතරංග වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. මං අතින් සිද්ධ වෙච්ච වැරද්ද ඔයා අතිනුත් වෙනවා දකින්න මම කොහොමටවත්ම කැමති නැහැ. ඒකෙන් ඔයාට සදාකාලික පසුතැවිල්ලක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒත් මම මේ ගැන මෙච්චර කියන්නේ ඔයා ගැන හිතලා නෙවෙයි. ඔයා අතින් තැලිලා පොඩි වෙලා බිඳිලා සදාකාලිකව දුක් විඳින්න ඉඩ තියෙන එයාගේ වගේ රත්තරන් හදවත් තියෙන අය ගැන හිතලා. මේ මිනිස්සුන්ට එහෙම කරන්න එපා. සරලවම කියනවා නම් මං වගේ කෙනෙක් වෙන්න එපා. ඉතින් අර අපි කිව්වත් වගේ අපි හැමෝම කාගේ හරි කතාවල වැරදිකාරයෝ. ප්‍රශ්නේ තියෙන්නේ වැරදි වෙන එක නෙවෙයි. වැරදි වෙන එකේ නෙවෙයි. අපි ඒ වැරදි හදාගත්තේ නැත්තම් වැරදි කියලා දැන ඇත්තට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ අපි ආපු ප්‍රශ්නෙට අවසාන උත්තරේ වශයෙන් මම මෙහෙම දෙයක් කියනවා. මේක මේ කලිනුත් හසිදුගේ කතාවෙදිත් මම කියපු මේ උත්තරයක්. හරිද? සමහර විට ප්‍රශ්نين පැනලා යාමක් විදියට දකින්නත් පුළුවන්. ඒ උඩට කමෙන්ට් සමහර ප්‍රශ්න තියෙනවා ඒවට උත්තර දෙන්න ඕනේ. සමහර ප්‍රශ්න තියෙනවා ඒවට දැල්ලා යන්න ඕනේ. අනිවාර්යයෙන්. හරි. මම කවියක් තියෙනවා. ඒ කවියේ මම කියන්න මේ මෙහෙමයි. ගොඩක් ලොකුවට නිතරම නෑ ගොඩකින් කියවුණා. නිතරම කියවුණා. කොහොම හරි එහෙම කතාවේ ගොඩක් ලොකුවට නිතරම කොහොම හරි කියවුණා. සල්ෆියුරික් ගැන කියවුණා. ඊට පස්සේ හුළඟක් වුණත් ෆෙරික් හදද්දි සල්ෆියුරික් ෆෙරස් ළඟ ගොළු වුණා. හරිද? ඒ කියන්නේ ඒක මෙහෙම සිද්ධියක්. අපි මම සරලව කියන්න. Fe2+ තියෙනවා. Fe2+ ඔක්සිකරණය වෙනවා Fe3+ බවට. හරිද? ඒක මේ සාමාන්‍ය වාතයේ තියෙද්දිත් වෙනවා. හුළඟ තියෙද්දි හුළඟ වැදුනත් වෙනවා. ගම්ම වෙනවා. Fe2+ 3+ වෙනවා. හැබැයි සල්ෆියුරික් කියන්නේ මොන වගේ දෙයක්ද? සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ. අපි හැමතිස්සෙම කතා කරන විද්‍යාව ඇතුළතදී එන ප්‍රබල ප්‍රශ්න කම්මට සෙටි මූ තමයි වැඩ වගේ කෙනෙක්. හැබැයි මේ සල්ෆියුරික් වලට බැරි වෙනවා. අර හුළඟ කරන දේ කරන්න. ඒත් හුළඟේ දේ කරනවා. අන්තිමට මං කියනවා මෙහෙම. මං හිතන්නේ හැම කතාවෙම එක තැනක වීරය පැරතුණා. කොයිතරම් කවි කතා ලිව්වා මටත් ආදරේ වැරදුනා. අපි ඉස්සරහට යමු. අපි හැමෝටම ඔය කියන කතාව වැරදිලාද අබ්දුල්? මනුස්සෙක්ට හරියන්නේ වැරදුනාට පස්සේ නෙවෙයිද? අනිවාර්යයෙන්. මම විශ්වාස කරන දෙයක් වැරදෙන්න ඕනේ. හරියන. අනිවාර්යයෙන්. ඉතින් වරදිනවා කියන්නේ හරියනවා කියන එකට කියන තවත් නමක් කියලා මම හිතනවා. දෙන්න පුළුවන්. අපි හැමෝටම වරදිනවා දේවල්. එහෙම තමයි ජීවිතය කියන්නේ මේ හැමදේම හරි ගිහින් එහෙම යන ගමනක් නෙමෙයිනේ. එහෙනම් අපි ඒකට ජීවිතය කියලා කියන්නෙත් නැහැ. ජීවිතය කියලා කියන්න ඕනෙත් නැහැ. අපි හැමෝටම වරදිනවා එක දේවල්. එහෙම තමයි ජීවිතේ. හරිම පොයින්ට් එකේදී හරියනවා.
ඔව් අනිවාර්යයෙන්ම හරිම තැනදී හරියනවා. අනිවාර්යෙන්. ඉතින් එක්ස්ට්‍රා ප්‍රශ්නයක් මම ඔයාගේ ප්‍රශ්න ටික ඔක්කොම අහලා ඉවරයි. ආහා අවසාන ප්‍රශ්නේ පහක් ඉවරයිද? පහක් ඉවරයි. දෙවියනේ. කතා ඉවරයි. මේක මං හිතනවා මං කැමති අලුත් විදිහට මේකට උත්තරේ දෙනවට. මේ වෙනකන් දීලා නැති විදිහට. හා ඔයාව කියවන අලුත් සහ පරණ හ්ම්. ඔයාව කියවන මිනිස්සුන්ට හා මේ වෙද්දී ඔයාලට දෙන්න තියෙන පණිවිඩය එහෙම නැත්තම් අපි කියමු හැඟීම ඔයාගේ විදිහට. ඒක අලුත් එකක් වෙන්න ඕනේ. අලුත් එක කිසිම තැනක කියවිච්ච නැති එකක් වෙනවා නම් වඩාත් හොඳයි. වඩාත් හොඳයි. කිසිම තැනක කියවිච්ච නැති උපදේශක් කියලා කියමු. උපදෙසක් වගේ දෙයක් නේ. මේ මං ඒ කට්ටියට මෙහෙම උපදෙසක් දෙනවා. මන් දන්නේ මේක කොයිතාක් දුරට ගැලපේද කියලා. මන් දන්නේ මේකෙන් ඇත්තට මේ මිනිස්සුන්ට ගන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. සහ ඔයා මේ ප්‍රශ්نين මගෙන් බලාපොරොත්තු වෙන උත්තරේ මේකද කියලාත් මන් දන්නේ නැහැ. හැබැයි මේ මං මෙහෙම දෙයක් කියන්න. මේක සාහිත්‍යයට සම්බන්ධත් නැහැ. ඊට පස්සේ ගෝල්ඩ් ඇචීව් කරන එකට සම්බන්ධත් නැහැ. මේක ආදරයට සම්බන්ධ ඇති. ජීවිතයට සම්බන්ධ ඇති. මෙහෙම දෙයක් තියෙනවා අපි. සමහර වෙලාවට මේ මට හිතෙනවා අපි අපේ ජීවිතේ වටිනම දේවල් මගේ අරගන්න තැනුත් තියෙනවා. සමහරලාට අපි කියනවා මේ හොඳම දේවල් කවදාවත් මිස් වෙන්නේ නැහැ කියලා. ඒත් මේ එක අතකට මට හිතෙනවා ඇත්තටම වටින දේවල් අපිට මිස් වෙනවද කියලා. මම දන්නේ නැහැ මේ දෙකෙන් කෝකද කියන එක මට හරියටම කියන්න බෑ. සමහර විට ඉස්සරහට මම වෙන මොකක් හරි කියන්න ඉඩ තියෙනවා. මමත් අහලා තිබුණ විදිහට අබ්දුල්ලා හොඳම දේවල් සමහරක් තැන්වලදී ළඟ තියෙද්දිම මිස් වෙලා තියෙනවා. මිස් වෙනවා. මේ හරියටම කියන්න බෑ. මම ඉස්සරහට වෙන උත්තරයක් දෙයි. ඉතින් අපි අපිට වටිනම දේවල් මගේ අර ගන්නවා. සහ කියන්නේ සමහර ලාවට අපිට ආදරය කරන මිනිස්සුන්ව අපි මගේ අර ගන්නවා. සමහර ලාවට ගොඩාක් දුරට අපි වැඩිපුරම රිද්දන්නෙම අපි වැඩිපුරම නරක දේවල් කරන්නේ මෙහෙම අපිට ආදරය කරන අයට වෙන්න පුළුවන්. අපිට ඒ කියන්නේ වටිනම දේවල් දෙන දේවල් වලට වෙන්න පුළුවන් අපි ගොඩාක් දරුණු දේවල් අනිත් පැත්තට දෙන්නේ. ගොඩාක්ම ඈත් වෙන්නේ වගේ මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඇයි ඇත්තට මේක එහෙම වෙන්නේ කියලා. සමහර විට ඒක අර ඇට්‍රැක්ෂන් වල තියෙන දෙයක්ද සයිකොලොජි වල තියෙන දෙයක්ද මොකක් නිසාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ ගොඩාක් දුරට මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ එහෙම දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. වාට එහෙම හිතෙනවා. මට හිතෙනවා කියන්නේ අබ්දුල්ලා මම ලයිව් වැඩසටහනක් කරනවා දන්නවා ඇති. ඔව් අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා. හැම දවසකම වගේ එතනට මිනිස්සු 1000කට එහා ආරේක අවසාන වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනට ඇවිල්ලා ඉන්න ගොඩක් අයගෙන් කටිමුත් ඔන්න ඔය දේ කියවෙනවා. මගේ ළඟ තිබිච්ච දේ මට මගේ ඇරුණා. මන් දන්නේ නැහැ ඒක උනේ කොහොමද කියලා. මට තේරෙන්නේ නැහැ. ළඟම තිබිච්ච දේ හොඳම දේ මට මගේ ඇරිලා මම වෙන දෙයක් පස්සේ ගියා. අර කතාවක් තියෙනවනේ අපි මේ රත්තරන් හොයාගෙන ගිහිල්ලා දියමන්ති මගේ අරගන්න එපා කියලා. ඒක හරි. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා අපි කියන්නේ අපිට වටිනම දේවල් අපිට ඕනෙම දේවල් මේ දෛවය විශ්වාස කරනවාද? අපේ 50 මාත් එහෙමයි මටත් එහෙම ලොකු විශ්වාස නැහැ. හැබැයි අනිවාර්යෙන් අපිට අවශ්‍ය දේවල් අපිට මුණ ගැහෙනවා. අනිවාර්යෙන් අපිට මුණ ගස්සනවා. එහෙම මුණ ගැහුණට පස්සෙත් අපි ඒ දේවල් නැති කරගන්නවා සමහර විට වැඩකටම නැති දේවල් නිසා. ඒක හරි. එහෙම තැන් තියෙනවා. සමහර විට ඒවට හේතුත් ඇති. හේතු සමහර විට ඉස්සරහදී පැහැදිලි වෙනවා ඇති. අනිවාර්යෙන්. හැබැයි මං හිතනවා එහෙම වටින දේවල් අපි මිස් කරගත්තේ නැත්තම් අපේ ජීවිත ලස්සන වෙනවා කියලා. ඒක හරි. ඉතින් මට කියන්න තියෙන දේ තමයි එහෙම වටින දේවල් වටින මිනිස්සු හෝ වේවා මොන දෙයක් වුණත් ඒ දේවල් පරිස්සම් කරගන්න. මොකද සමහර ලාවට ඒ දේවල් එහෙම මිස් වුණාට පස්සේ ආයේ ඒ දේවල් ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර දේවල් ජීවිතය ඇතුලේ හම්බෙන්නේ එකපාරක් විතරයි. ඒ නිසා මේ පරිස්සම් කරගන්න. මෙතෙන්දි මේ අපි තව චූටි කවියක් කියන්න මට අවසරයි. අනිවාර්යෙන්. අර මොකක්ද අපි කිව්වනේ අර අපි හොඳම දේවල් මිස් කරගෙන ඔව් වෙන දේවල් පස්සේ යනවා කියලා. අනිවාර්යෙන්. ඒක සම්බන්ධයෙන් මේ මට මගේ කවියක් මතක් වෙනවා. මගේ කවියම තමයි මේ වෙලාවේ මතක් වෙන්නේ. අනිවාර්යෙන්. මම කියන්නම්. මගේ හැරි සයුරක දැක්ම. අතහැර දමා දියපිරි සයුරක් නික්ම. මිරිඟුව පස්සේ ලුහු බැඳ කාලේ ඉක්ම. කතරක ඇද වැටි පණ ගැහෙනා තෙක්ම. මම නොදුටු වෙමි මගේ හැරි සයුරක දැක්ම. නික්ම ගියත් ඔහු ආපසු එන දවස.
සංසිඳුවමි කියා ඔහුගේ දිය පවස සයුරක් බලා සිටි අලු දවසින් දවස ඉඩෝරයට බිලිවෙන්නට පෙරහවස දෙවසරකුත් ගෙවිලා කාලේ ඉක්ම නැතිවුණ තැනදි පෙරමග සලකුණු දැක්ම නියගේ වුණත් සැඩවිය ඇවිලෙන තෙක්ම සයුරක් හිඳුනි නැතිවම කාගේ රැක්ම. ඉතින් ඒ විදියට සාගරයක් ඔයාගාව තියෙද්දී මිරිඟුවක් පස්සේ පන්නන්න එපා. දියමන්තියක් ඔයා තියෙද්දී රත්තරන් හොයාගෙන ගිහිල්ලා ඒ දියමන්ති මගේ අරගන්න එපා. මොකද ආයේ ඔයාට ඕනි වුණා ඒ දේවල් හොයාගන්න බැරි වෙයි. මොකද තමයි අබි මට ඒකට දෙන්න තියෙන උත්තරේ. මං හිතනවා මේ වීඩියෝ එක බලන හැමෝට මේ ප්‍රශ්නයට හරිම උත්තරේ හරිම කෙනාගෙන් හරිම විදියට ලැබුණා. ඉතින් මගේ ප්‍රශ්න අවසන්. මට හරි සතුටුයි මෙහෙම ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහන්න ලැබීම. මේක අර ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි නිසා තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. කියාගෙන යනකොට මතක් වෙනවා. නමුත් කාලය හරස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අබ්දුල් ඇත්තටම සතුටුයි මේ විදියට පුංචි විනාඩි කිහිපයක් ඔයත් එක්ක කතා කරන්න ගත කරන්න ලැබිච්ච එක. සහ මං අර ඉස්සෙල්ලා ගියොත් වගේ මගේ ජීවිතයේ ලේඛකයන්ගෙන් මම දකින විදියට අත්දැකීම් වචන කරන උඩම තැන ඉන්න ලේඛකයා ඔයා. ඉතින් ඔයත් එක්ක කතා කරන්න ලැබීමම සතුටක්. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාවට. එහෙනම් අපි ආදරෙයි. thank you so much. කොහොම හරි ඔයාලා පරක්කු වෙච්ච නිසා තමයි මේ දේවල් පිට කරගන්න පුළුවන් වුනේ. thank you so much පරක්කු වෙච්ච එකට. අනිවාර්යයෙන්ම හැමදේම වෙන්නේ හොඳට. ඔව්. එහෙම කවදාවත් කියන්නනේ. thank you so much පරක්කු වුණාට වගේ. කවදාවත් කියන්නේ. දැන් මං කියනවා. thank you so much පරක්කු වුණාට. ඒ පරක්කු ඉල්ල නිසා තමයි අද මෙහෙම දෙයක් මේක බලන කට්ටියට හම්බෙන්නේ. අනිවාර්යයෙන්. එහෙම තමයි හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන මේ මොහොත විතරයි රහම කියලා කියාගෙන අපි මේ වැඩේ නම් ඉවරයක් කරමු. අනිවාර්යයෙන්ම. ජය වේවා. අයිබෝවන්. අයිබෝවන්.